1987 අවුරුද්ද ගමේ තැපැල් කන්තෝරුව ඉස්සරහ තියෙන මහා නාගහයට තමයි හැමදාම හවස 4ට නුවන් ඉන්නේ. ඒ වෙලාවට මාල්ලී පාසලෙන් එළියට එනවා. අතේ පොත් මල්ල ඇස් දෙකෙන් හොයන්නේ එකම එක දෙයක් ගැන. ඒ තැපැල්කාරයාගේ බෑග් එක. මාලිනී කොළඹ නංගි කෙනෙක්. නුවන් ඒ ගමේම කොල්ලෙක්. දෙන්න මුණ ගැසුනේ මාල්ලී නිවාඩුවට ගමට ආපු දවස්වල. කතා කළේ මාස 2යි. හැබැයි නුවන් ලියුම් ලියන්න පටන් ගත්තේ එයාගේ දවස් ඉඳන්මයි. ලියුම් 47ක් විතර ලියලා තියෙනවා. එක ලියුමක්වත් තාම යවන්නේ නැහැ. තැපෑලෙන් යවුවොත් එයාට කරදරයක් වෙයි කියන බයට. එයාගේ ගෙදර අය දැක්කොත් ප්‍රශ්න. මම මෙතන ඉඳන් ලියුම් ලියනවා කියලා හිතලා නුවන් ලියුම් ලියන්න පටන් ගත්තා. එයා හවසට මාව හම්බ වෙන්න එනකොට මම මේ ලියුම් ටික කියවලා දෙනවා කියලා තමයි නුවන් හිතුවේ. හැබැයි මාලිනී එන හැමදාම අහන්නේ අදත් ලියුමක් නැහැ නේද කියලා. ඒ ඇස් දෙකෙන් තියෙන්නේ බලාපොරොත්තුවක් නෙවෙයි පුරුද්දක්. අවුරුද්දක් ගියා. මාලිනී ආයි ගමට ආවේ නැහැ. තැපල්කාරයා කිව්වේ එයාලා රට කියලා. නුවන් තවමත් හවස 4ට නාගහ යටට වෙලා අතේ ලියුම් පොතක් තියාගෙන මාලිනී එනකම් මග බලන් ඉන්නවා. මාලිනී අදට මම ලියුම් 512ක් ලියලා ඉවරයි. ඔයා කියවන්නේ නැතත් කමක් නැහැ. මම කියවනවා. ඇහෙන්නේ ඔයාට විතරනේ. හවස 4 වෙනකන් මම යන්නේ නැහැ. ඔයා ආවොත් දැනගනිවි. 1995 අවුරුද්දේ එකම එක දවසක් හවස